මෙයාලා කනවා. අයිනකට අවත්තගෙන කෑම කන. ඉස්සරහට ගිහිල්ලා වැඩේ පොඩ්ඩක් වීඩියෝ කෑල්ලක් දාන්න බැරිවේ. ආවා දැන් ඉන්නේ බිරගල පැනලා අපුතරෙත් පැනලා මේ හරියට මේ පොඩි නැමැත්තුවා මේ දෙන්න වාහනේ හීට් කරලා කියලා පොඩ්ඩක් බලනවා. ඒක නිසා පොඩ්ඩක් බලනවා මේ ට්‍රැක්ටරෙන් තමයි තේදලු කඩලා යන්නේ කට්ටිය. තේදලු කොටවන කඩලි ඉවරයි දැන් වෙලා. දැන් තමයි ඉවර කරලා තියෙන්නේ යාලා. තේදලු කඩලා දැන් මෙයාලා යනවා අර කට්ටිය කොටවනවා. අපි යනවා ඇල්ලට යන්නේ වෙඩින් එකකට ෆොටෝ ෂූට් එක කරන්න ඇල්ලට යන්නේ. ඒක කරලා එහෙම යනවා මොනරාගලට. මොනරාගල තමයි ෆන්ක්ෂන් එක තියෙන්නේ. හෝම් කමින් එකක් තමයි අර තියෙන්නේ. මෙතන තමයි අර බස් එකක් ගියේ මේ ළඟදී. මේ තියෙන්නේ තනිකර බස් කාගෙන ගින් තියෙන්නේ. ඒක දැන් මෙතන කඩයක් දාගත්තොත් මාර ලාභයක් හොයන්න පුළුවන්. මොකද හැම වාහනයක්ම නවත්තලා ඒක බලනවා. පටන් ගමුද වැඩේ? මුලදිට කඩයක් දාගත්තා දිගුන වෙන්න පුළුවන්. මේ ළඟාවට කොහෙර ගෙවුවා නම් ඇති. ගෙවුවා නම් ඇති. ඔක්කොම වාහන නවත්තලා තනිකර එතන මාර කවුට් බලන්න තමයි යන්නේ. අපි ආවා මේ ඇල්ලේ බස් එක දෙලිච්ච තැන බලන්න. පොඩි වෙනසකටත් එක්ක ආවා බලන්න. එතන මේ බෝඩ් ගහලා තියෙනවා. බස් එක පහලට ගිහිල්ලා තියෙන්නේ. එතන පහලට තමයි අර ගහපුත් කැඩිලා තියෙන්නේ. මේ හරි මේ තාම තියෙන්නේ මම හිතන්නේ ඒකේ සුම්බුම් වෙන්නදී. ඈ
අපි ගෙදරින් පිටත් වුණේ 7:00ට විතර. ඒත් ඇල්ලට එද්දි හවස් වුණා. ඒක නිසා ෂූට් එක එහෙම පටන් ගත්තා. මේ වීඩියෝ එකට වැඩි දෙයක් ගන්න ඕනේ නැහැ. අපි වැඩේ කරගෙන ගියපු නිසා දිගටම ෂූට් එකේ වැඩේ ඉවර වෙලා හැම කපල් එකත් එක්ක පිටත් වුණා මොණරාගලට යන්න. මොණරාගල ෆන්ක්ෂන් එක තිබුණ හොටෙල් එකට ගියා. ඇවුනා හෙට යද්දි එහෙම ෆන්ක්ෂන් එක පටන් ගත්තා. කඩබඩ ගාලා ඒ වැට්ටික් කරා වැඩි මුකුත් කරන්න උනේ නැහැ. ඒක නිසා අර පැත්තේ බලන්න අපේ මේ යාළුවෝ ඔක්කොම අරගෙන යන්නේ මොණරාගලෙන්. දැන් තමයි අපි මොණරාගලින් පිටත් වෙන්නේ. ඊයේ ෆන්ක්ෂන් එකට ඇවිල්ලා ඒකේ රෑ වුණා 2 විතර වුණා ඉවර වෙද්දී. අපි එහෙම මේ හොටෙල් එකේ තමයි ෆන්ක්ෂන් එක තිබ්බේ. ඒකේ මූල තට්ටුවේ උම්මයක් දාගෙන හිටියා. දැන් යනවා ආයි ගමරට බලා පිටත් වෙන්න යන්නේ. කොහෙන්ද කපිලේ යන්නේ? තන්නමල් විලා රහ යන්නේ. බලමු මොන හරි අරන් එන්න පුළුවන් කමක් තිබ්බොතින්. මං මේ රගාඩ කරලා තිබ්බේ. ෆයිට්ස් බස්සලා තින්නේ. ඔන්න අපි ආවා උඩවලවට. උඩවලවේ මේ අදිය හොයනවා. අලිය බලනකොට වාහනේ අලිය වාහනේ අලියලා ඉන්නවා වාහන නවත්තනවා නේද? Subscribe now and press the bell icon. Never miss an update.